එන්න මගේ පණ. සුදු පුතා මොකද්ද මේ අම්මී කියන්නේ? කතා කරන්නකෝ. මෙයා ඉතින් කිසිම හේතුවක් කියන්නේ නැහනේ. ඩිවෝස් වෙන්න ඕනේ කියලා කියන්නේ. ටොයියා දැම්ම ගිහලා අරු අරවනේ ඩබල් එකේ. කවුද අරු? අරු බං දැන් අපි කතා කරපු එක. කවුද මේ ඇහැලේ පොළ නිලමේද? මොකලක් කතා කරන්න එපා යකෝ. මොකෝ උගෙන් ඩිවෝස් වෙන්න මේකේ බැන්දේ ඇහැලේ පොළ නිලමේද? සුදුම්යා. අපි සුදු පුතා බැන්දේ කාවද? බැන්දේ උකු බබානේ. අන්න හරි. උඹ ගිහිල්ලා ඌව දාගෙන වරෙන්. හැබැයි ඩබල් එකේ වරෙන්. බංගලාවට ගිහිල්ලා අපේ කොල්ල දෙතුණිය දාගෙන ඵලයන්. එන්න බෑ කියලා කිව්වොත් එහෙම කුදලගෙන අටුවට දාගෙන අරන් වරෙන්. හරි? එයා වරන් එන්න ඕනේ නෑ තාත්තේ. නෑ අරන් එන්න ඕනේ. අරන් ඇවිල්ලා පොඩ්ඩක් කතා බහ කරන්න ඕනේ. එහෙම ඉතින් ඩිවෝස් වෙන්න ඕනේ කිව්ව බලට ඩිවෝස් වෙන්න බෑනේ. ඒකට හේතු හොයාගන්න බෑ. නෑ. එයා ඩිවෝස් වෙන්න ඕනේ කිව්වේ නෑ. මටයි ඩිවෝස් වෙන්න ඕන. මොකටද ඔයාලට ඩිවෝස් වෙන්න ඕනේ? මට ඩිවෝස් වෙන්න ඕනේ ඉතින්. තාත්තියෝ අපි පොඩ්ඩක් දුවත් එක්ක කතා කරලෙමු දීලා මෙයාව ගේන්න කලින්. මෙයා හොඳටම අවුල් වෙලා නින්නේ. හරි ඉතින් මේ අවුල ලියන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. නෑ ඕනේ නෑ. ටොයියා ඔයා කොහෙවත් යන්න ඕනේ නෑ. ඉස්සෙල්ලා අපි සුදු පුතත් එක්ක කතා කරලා තීරණයක් ගමුකෝ. පුතේ කියන්නකෝ මොකද්ද සිද්ධ වුනේ කියලා?